පෞද්ගලික දේවල් ඉල්ලලා නැහැ. Welcome back to my channel, Panchali since 2025. It's hard to even process what's happening right now, ළමයි. මොකද්ද කියන්නේ කියලාත් හිතාගන්න බෑ. පෞගේ කාලේ එක දිගට වැස්සට මෙච්චර ජීවිත විනාශ වෙයි, මෙච්චර අපේ රටේ අය අවතන් වෙයි කියලා අපි කීයකටවත් හිතුවද? අපි එහෙම හිතුවේ නැහැ. අපිට ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑ. ඒක හැටි. අපි එකිනෙකට ආය උදව් කරගෙන ආය අපි නැගිටින්න ඕනේ. A-level exam එක ජනවරි වලට කල් ගිහින් කියලා ආරංචි වුණා. I recorded this video over a week ago, so I waited without posting it until things calmed down a bit. I guess this is my first weekend vlog in my channel. අපිට AAT exam එක ළඟ වෙනවා. ඒකට ලෑස්ති වෙන්න තියෙනවා. ඊට පස්සේ weekend එකේ අපිට Sunday lectures තියෙනවා. ඒකට university එකට යනවා. ඒවා මේව ඔක්කොම එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. දැන් මම ටවුන් එකට යන්නේ අපේ get together එකකට payments කරන්න තමයි යන්නේ. This is my outfit of the day. Reflects the nation's scientific ingenuity by nurturing the next generation of large-scale artisans, integrating sustainable raw material sources and fostering innovation in design and technology. Sri Lanka can transform this ancient craft into a vibrant contributor to the rural economy and the foreign income to ඊට පස්සේ මම ගෙදර ආවා. අද සෙනසුරාදා දවසක්. අද අපිට lectures තියෙනවා. අද හවස 3 ඉඳන් 6 වෙනකන් අපිට lecture එකක් තියෙනවා. අද තියෙන්නේ management for human resource professionals කියන subject එක. ඉතින් ඒකට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. So then I think most probably those who working already have heard about this term, right? අපිට lecture එක 3ට පටන් ගත්ත එක 6යි කාලෙ විතර වෙනකන් තිබ්බා. දැන් වෙලාව ඇවිල්ලා රෑ 9යි. පැය 3ක වගේ lecture. ඇත්තටම lectures නෙමෙයි ඒවා. අපි open university එකේ එක forms තියෙනවා. ඒ කියන්නේ lectures නෙමෙයි කියන්නේ day school කියලා. අපිට වෙදා කියා දුන්නා. හෙටත් එකක් තියෙනවා. හෙට physical තියෙන්නේ. ඔක්කොම කලින් හෙට ඇඳගෙන outfit එක දැම්ම ready කරලා තියන්න ඕනේ. නැත්නම් හෙට උදේට මේ විශ්වයේ මන් තරම් බැනුම් අහන ළමෙක් කොහෙවත් නැතිව. ඉතින් ඔයාලා හෙටත් මගෙත් එක්ක මෙන්න මගේ පිම්පල්ස් ටික. මේ දවස්වල මහා කැත විදියට වහිනවා. මං ආස නැති මාසවල තමයි මේ ගෙවෙන්නේ.
අනිත් එක ළමයි ගොඩක් අය මම දන්නවා law of attraction follow කරනවා. ඒ කියන්නේ යුනිවර්ස් එකෙන් දේවල් ඉල්ලනවා. මම ඇත්තටම ලොකුවට follow කරන්නේ නැහැ. හැබැයි මම යුනිවර්ස් එකෙන් මට කිසිම දවසක පෞද්ගලික දේවල් ඉල්ලලා නැහැ. මං ඉල්ලන්නේ මෙන්න මේ වගේ කාලවල මිනිස්සුන්ට කරදරයක් නැතුව, කියන්නේ අනතුරු වෙන්නේ නැතුව, කිසිම මේ මනුස්සයෙක්ට සතෙක්ට අනතුරක් වෙන්නේ නැතුව ඉන්න කියලා තමයි ඉල්ලන්නේ. සමහරවිට මට නිකන් මේ අර ඔළුවට ස්ට්‍රෙස් වෙනවා ඒව හිතලා. ඒත් ඔයාලත් ප්‍රාර්ථනා කරන්න කිසිම කෙනෙක්ට කිසිම ජීවිතයකට කිසිම කරදරයක් අනතුරක් වෙන්න එපා කියලා. මම ගෙනියනවා notes, පස්සේ draft papers, CR boards, course materials එක. මගේ notebook එකයි student record book එකයි. ඊට පස්සේ මට නැතුවම බැරි මගේ S2 වගේ ස්පෙක්ස් දෙක. ස්පෙක්ස්. And then I went to the cafeteria and grabbed a Nescafe while waiting for the others. I was honestly so scared at that time because when I got there, a little drama happened to me. කොහොම හරි අපිට උදේ 9 ඉඳන් හවස 4 වෙනකල් ලෙක්චර් එක තිබ්බා. කැම්පස් එක ඇතුලේ පූස් පැංචොන්ගේ බලු පැංචොන්ගේ නම් අඩුවක් නැහැ. දැක්ක තැන පූස් පැංචෝ හැම ඕන තරම් ඉන්නවා. මේ හොඳට කාලේ ඉන්න එක්කෙනෙකුගේ ඕල්රෙඩි ඉන්න පූසු මට ඉන්නවා. මේක තමයි හතර දෙනෙක්. ඉතින් මේක හරිම පොඩි වීඩියෝ එකක්. මම වීඩියෝ ක්ලිප්ස් ටිකයි ගත්තේ, ගොඩක් නැහැ මේකේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියට ඔයාලට thank you so much. ඔයාලා subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා like එකක් දාලා යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් අලුත් පෝස් පැන්ච් එකක් එක්ක හම්බෙමු. bye.